ඔයාලත් අහලා ඇති යන්ත්‍රමන්ත ගුරුකම් ඌනියම් වගේ දේවල් ගැන. ඉතින් මේ වගේ දේවල් නවත්තන්න එන සෑම් සහ ඩීන් දෙන්නට අන්තිමේදී හමු වෙන්න ඊටත් වඩා භයානක දෙයක්. ඉතින් අපි බලමු අද කොහොමද දෙන්නත් එක්ක මේ දේවල් වලින් බේරෙන්නේ කියලා. අද කතාව පටන් ගන්න පාඩියකට ගිහිල්ලා රෑ ගෙදර එන කපල් ලේලි. මෙතන පොඩි රොමැන්ටික් ජවනිකාවක් කියන්නේ. ගෑනු කෙනා විනාඩි දෙකකට ඇටිල්ලගෙන බාත්රූම් එකට යනවා. මේ අතරේ තවත් තැනක ගෑනු කෙනෙක් මන්ත්‍රාවලියක් කියවනවා. මේ මන්ත්‍රකාරීක එක සංකේතන දෙපු මේසයක් පුඩින් පුරුසුවක් තියලා තමන් ගැට කපලා ඒකට ලේවක් කරනවා. මේකත් එක්ක බාත්රූම් එකේ ඉන්න ගෑනු කෙනාගේ තතක් ගැලවිලා නිකන් මතට එනවා. මන්ත්‍ර කියා ලේවක් කරන්න මේ ගෑනු කෙනාගේ දත් එකින් එක ගැලවෙනවා. ඉතින් මේ වෙන දෙයට බය වෙලා එයාගේ හස්බන්ඩ් පෝල්ට කතා කරනවා. පෝල්ට ළඟට යන්න වෙන්නේ නැහැ. අద్භූත විදිහට බාත්රූම් එකේ දොර නිකම්ම වැහිලා ඒ කකුල වැටෙනවා. ගෑනු කෙනාට හොඳටම අමාරු වෙන අතර පෝල්ට තාමත් දොර අරගන්න බෑ. අන්තිමට මන්ත්‍රකාරී මන්ත්‍ර කියලා ඉවර වෙනවා. පිහියකින් බුඩු පුතා එනවා. ඉතින් මේක තමයි ආයෙමත් දොරේ යකුළු විවෘත වෙන්නේ. ඉතින් දොර අරන පෝල්ට බලා ගන්න පුළුවන් වෙන්නේ එයාගේ බිරිඳ මැරලා ඉන්න විදිය විතරයි. සුකුරුදු විදියට මේ කතාව ආරංචි වෙලා සෑම් ඩීන් දෙන්න වෙල විස්තර ගන්න ගමන් ඉන්නේ. පෝල් අහන්නේ ඩීන්ගේ මේ ලොයරස් එකක්ද කියලා. අපි ඒක තාම හොයන ගමන් ඉන්නවා. එයාට කවුරු හරි තරහකාරයෙක් කියලා ඩීන් මේ මහන අතරේ සෑම් කරන්නේ පෝල්ගේ බෙඩ්රූම් එක පරීක්ෂා කරන්නයි. ඉතින් පොඩි වෙලාවකින් සෑන්ට හමු වෙනවා සිංක් එක යට තිබිලා පොඩි මල්ලා. පෝල් ඩීන්ට කියන විදියට එයාගේ බින්ද ගැනට හැමෝම කැමතියි. කොහොම වුණත් ඩීන්ට තේරෙනවා මෙයා මොනවා හරි හංගනවා කිය. කොහොම වුණත් සෑම් එළියට ආවම පෝල්ට සම දීලා සෑම් ඩීන් දෙන්න මෙතනින් එළියට යනවා. එන ගමන් සෑම් ඩීන්ට දෙන්නේ එයාට හමුණු හෙක්ස් බෑග් එක. මේ හෙක්ස් බෑග් කියන්නේ හූනියම් මල් වලට. මේකේ තියෙන කුරුළු වැටකටු, හාවේකේ දාත් සහ පොඩි රෙදි කෑල්ලක්. සෑම් කියන විදිහට මේක ජැනට් ගෙවෙන්න ඕනේ. ඒ කියන්නේ මේ හරිය මායාකාරයක් ඉන්නවා. කොහොමද මේ මායාකර්ම අලුත් දේවල් නෙවෙයි. මේ විතාම් පරුණ බලකට මැජික්. වාහනේ නැගලා ඩීන් කියන්නේ මට නම් විචර්ස් ලෝකේ ඉන්න බෑ. උන් දිසු පිරිසු කමක් ඇති යාදියක් කියලා. ඔව් ඒත් ඒ කාට හරි ජැනට් එක ලොකු තරහක් තිබිලා තියෙනවා. ඉතින් සෑම් මේ කවුරු වෙන්න පුළුවන්ද? කැලේක හැංගිලා ඉන්න වයසක කෙනෙක්ද? ඒත් සෑම් කියන විදියට මායාකාරියොත් මිනිස්සු වගේම නිසා එහෙම වෙන් කරලා අඳලා ගන්න දැන්. ඉතින් මේ මායාකාරී මේ ප්‍රදේශේ ඉන්න ඕන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් දැන් දෙන්නගේ කල්පනාව ජැනට්ව මරන්න හේතුව හොයාගෙන ඊට පස්සේ මරපු කෙනාව හොයාගන්න එක. ඊට පස්සේ සීන් එකේ පෙන්නන්නේ ඇමන්ඩා සහ එලිසබෙත් කියලා ගෑනු අය දෙන්න. ඇමන්ඩා ඉන්නේ ටිකක් පළබලෙන් වගේ. ඉතින් එලිසබෙත් අහනවා ඔයා හොඳින් ඉන්නේ ඊයේ බුක් ක්ලබ් එකට ආවෙත් නැහැ නේද කියලා. කොහොමද ඇමන්ඩා ආ ඉන්න හොඳින් කියලා ඊයේ ඇතුළට යනවා. ගිහිල්ලා යවන්නගෙන් ගන්න කල්නිකුත් උණු කෑම ප්ලේට් එක. මේක පණුවත් ඇදිලා. ඊට පස්සේ දාරය අපිට පෙන්නන්නේ පෝල්ව. එයා තනියම කායයෙන් කොහෙද තැනකට ඇවිල්ලා කෑම එකක් කන්න හදන්න. මේ අතරේ අපිට පෙන්නනවා කලින් බුරුසුව මේසයක් උඩින් තිබුවා වගේම නරක් වෙච්ච කෑම පිඟානක් මේසයක් උඩින් තියෙනවා. පේන විදිහට මේ මායාකාර වෙන කවුරුවත් නෙවෙයි. මේ තමයි ඇමන්ඩා. එයා මන්තර මතුන්න ගම කෑම ප්ලේට් එක උඩින් ඔච්චර තියලා කියන්නේ මේ කෑම කුයලා තියෙන්නේ ඔයා වෙනුවෙන් පෝල් කියලා. ඇමන්ඩා මේ කෑම එකට පිහෙන් එනපු ගමන් කායකේ රේඩියෝ channel අවුල් වෙන්න ගන්නවා. හොඳට තිබුණු කෑම එක දැන් එකපාරම නරක් වෙච්ච බර්ගර් එකක්. ඉතින් දැන් කෑම එකේ අමුත්තක් දැනන නිසා මෙයා බර්ගර් එක දිහා බලනවා. එතකොට තමයි මෙයාට පේන්නේ පණුව පිළි ඉන්න බර්ගර් එක. ඉතින් මේකත් එක්ක හැදෙන අපිරියාවට කාපු කෑම උගුරේ හිර වෙද්දි තමයි මෙයා කායකින් එළියට බහින්නේ. හොඳ වෙලාවට සෑම් සහ ඩීන් දෙන මෙයා ගැන අවධානය යොදලා තියෙන්නේ. එකපාරටම සෑම් ඩීන් දෙන මෙතෙන්ට ඇවිල්ලා ඩීන් පෝල් ගැන බලනවා. සෑම්ට කායක චෙක් කරන්න කියලා. ඉතින් හොඳ වෙලාවට සෑම්ට පුළුවන් වෙනවා කායක ඇතුලේ තියෙන ඕනියම් මල්ල හොයාගෙන ඒක පුච්චලා දාන්න. ඉතින් මේක පුච්චනවත් එක පෝල්ට සනීප වෙනවා වගේම ඇමන්ඩා ඒ කෑම් ප්ලේට් එක එකපාර ගිනි ගන්නවා. කවුරු හරි වගේ වයිප් මැරුවා. දැන් උන් හදන්නේ ඔයාවත් මරන්න. ඉතින් කාටද ඔයාව මරන්න ඕනි. ඒකෝර තමයි පෝල් ඇත්ත කියන්නේ. මම දන්න ගෑනු කෙනෙක් හිටියා. පැදීමකින් මට එයාගේ තෑගක් තිබුණා. ඒත් එයාගේ පාලනය ගිලිවුණා. එයා මාව බ්ලැක්මේල් කරන්න ගත්තා. ඉතින් ගියසතියේ සම්බන්ධ නවත්තලා දැම්මා. ඉතින් කෙලින්ම සෑම් අහන්නේ මොකක්ද එයාගේ නම කියලා. මේ අතරේ ඇමන්ඩා පොතක් පෙළ බලන්නේ මොනවද යාට වැරදිනේ කියලා. එකපාරටම යාළඟින් අමුත් සද්ද එනවා. පොඩි වෙලාවයි එයාගේ අත් දෙක නිකම්ම කැපෙන්න ගන්නවා. ඉතින් පොඩි වෙලාවක ඇති හරිම අద్భుත විදියට අමන්න මෙතන මැරිලා වැටෙනවා. රෑම සෑම් සහ ඩීන් දෙන්න ඇමන්ඩාගේ ගෙදරට එනවා. කොහොමවත් යාළට හමු වෙන්න මැරුණු ඇමන්ඩාගේ බොඩියට විතරයි. දැන් තමයි මොලේ විකාර වෙන්නේ. ජැනට්ව මැරුවේ ඇමන්ඩා නම් ඇමන්ඩාව මැරුවේ කවුද? මේ සුළු තියෙන දේවල් දැක්කම සෑම් තේරුම් ගන්නවා. ඇමන්ඩා සෙල්ලම් කරලා තියෙන්නේ භයානකම දේවල් එක්ක. ඩීන් නම් මෙතන එල්ලලා ඉන්න ආවෙත් දැකලා බය වෙනවා. සෑම් මොන මගුලටද හැමතිස්සෙම මේවට මේ හාවම ගන්න. ඩීන් මේ මරණ ගැන හිතන්නේ නම් මුලින්ම එයා ජැනට්ව මැරුවා. පෝල් මැරුණ නැතුණාට එයා හිතන්නේ පෝල් මැරුණා කියලා.
ඉතින් ඊට පස්සේ එයා දිනසා ගත්තා. ඒත් සෑම් ෆ්ලෝරිසි කරද්දි ඇමන්ඩගේ මේසයට දිගලා තවත් තෝනියම් මල්ලක් හම්බ වෙනවා. ඉතින් දැන් දෙන්නම හිතන්න මේ නගරය ඇතුලේ මායාකාරියෝ ටිකක් අතර මොකක් කරේ අඬුවක් කියලා. ඊට පස්සේ සීන් එකේ පෙන්නන විදියට එලිසබෙත් එනවා. එයාගේ යාළුවෝ දෙන්න හම්බ වෙන්න. එක්කෙනෙක් තැමි අනිත් එක්කෙනා රිනේ. ඇමන්ඩගේ මරණය ගැන එලිසබෙත් හොඳටම කලබල වෙලා ඉන්නේ. අපි මේක නවත්තන්න ඕනේ. මේ බුක් ක්ලබ් එක නිසා තමයි ඇමන්ඩ මැරුණේ. නෑ ඒක අපේ වැඩක් නෙවෙයි. ඇමන්ඩ මැරුණේ එයාව සීල් වින්නසාවගෙන. තමහරට එයා තමයි ජනත මරන්න ඇත්තේ. මේ මොනවා කිව්වා එලිසබෙත් කියන්නේ අපි මේ බුක් ක්ලබ් එක නවත්තන්න ඕනේ. මේක දුර ගියා වැඩි. ඒත් රිනේ නැගිටලා එලිසබෙත්ට කියන්නේ විතර බලන්න මේ බුක් ක්ලබ් එක ඔයාට මොනවද දුන්නේ කියලා. ඔයාගේ මහත්තයාගේ ප්‍රොමෝෂන් එක හවායි වලට ඔයා යන්න දීලා ට්‍රිප් එක. ඒ වගේම මගේ බිස්නස් එක අන්තිමට සාර්ථක වුණා. ඉතින් ඇත්තටම ඔයාට මේක නවත්තන්නද? ඉතින් මේ කතාවත් එක්ක එලිසබෙත් හිත වෙනස් වෙනවා. පේන විදිහට මෙයාලගේ කොත් සංගමේ සාමාන්‍ය එකක් නෙවෙයි. මෙයාලා මේ සුඩින් එලන්නේ පස්කොන්තරුවක් ඇඳති. කළු පාට රේට්ටක්. ඒ වගේම පාවිච්චි කරන්නේ බුක් ඔෆ් සැඩෝ කියලා පරණ පොතක්. ඉතින් මෙයාලා මේ කුතර වන්දනා කරනවා. බුක් ඔෆ් සැඩෝ අපි ඔයාලගේ දන නමනවා. ඔයා අපිට සේවය කරන අතරතුර අපි ඉඩ දෙන්න. ඔයාගේ සාමියට සේවය කරන්න. උදේම සෑම් සහ ඩීන් දෙන්න එනවා. එලිසබෙත් හමු වෙන්න. මෙතෙන්ද සෑම් ඩීන් දෙන්න එන්නේ රහස් පරීක්ෂකයෝ විදියට. අපි ඇමන්ඩගේ මරණ ගැන හොයන ගමන් ඉන්නේ. ඉතින් අපි හිතුවා එයාගේ අසල්වාසීන්ගෙන් විස්තර අහලා බලන්න. ඔයාට අයිඩියා එකක් තියෙනවද? ඔයාගේ යාළුවෝ කරපු දේවල් ගැන. ඔයා අහන්නේ මොන වගේ දේවල්ද? ඉතින් සෑම් කියනවා එයාගේ ගෙදර තිබුණා සාතන් අදහන දේවල්. ඒත් එලිසබෙත් කියන්නේ එහෙම වෙන්න බෑ. එයා ක්‍රිස්තියානි ආගම අදහන කෙනෙක් කියලා. එහෙනම් අපිට හොඳටම ෂුවර්. එයා කියවල තියෙන්නේ වැරදි බයිබල් එක. මේ එක්කම තමයි එලිසබෙත් යාළුවෝ දෙන්න මෙතනට එන්නේ. රිනේ කියනවා ඇමන්ඩගේ නැතිව නිසා එලිසබෙත් ටිකක් කවුලෙන් ඉන්න කියලා. ඉතින් මේ කතාව එක්ක සෑම් ඩීන් දෙන්න මෙතනින් යනවා. රෑ සෑම් සහ ඩීන් දෙන කායකයේ අධි පෙන්නන විදියට සෑම් එලිසබෙත් යන හොයාගෙන තියනවා. ළඟදීලා එයාට ගොඩක් දේවල් ලැබිලා කියලා. ඒ විතරක් නෙවෙයි රිනේටත් ගොඩක් දේවල් ලැබිලා. පේන විදිහට මැරුණු ඇමන්ඩ ලැබිලි තියෙන ලස්සන. ඉතින් ඇමන්ඩ මැරුණ එකට දෙන්නගේ හොඳම අනුමානේ එයා පලිගන්න පිස්සුවෙන් වගේ වැඩ කරපු නිසා අනිත් අය එයාව මැරුවා කියලා බෑ. ඩීන් මේව භයානක මැගික්. අපිට යාළුවෝ නවත්තලා දාන්න වෙනවා. ඩීන් තේරුම් ගන්නවා සෑම් මේ කියන්නේ එයාලව මතලා ගමු කියන එක. එයාලා මිනිස්සුද නෑ එයාලා මිනිමරුද. හරියනම් කියලා පොඩි ජුරා යන්න වෙන්නේ. කායක නිකම්ම නවතිනවා. පේන විදිහට කායක ඉස්සරහට එන්නේ. රූබි. සෑම් මේ අහන්න මෙතන වැඩි වෙලාවක් නැහැ. ඔයා ඉක්මනට මේ ටවුන් එකෙන් යන්න ඕන. ඩීන්ට පළවෙනි උදාවර තමයි මේ ඩීවන් හමු වුණේ. ඉතින් කෙලින්ම කෝල්ට් එකේ ආදියාවට දික් කරලා රූබි මරන්න හදන්නේ. රූබිට මේක ගානක් නැහැ. සෑම් කරුණා කරලා මෙහෙන් යන්න. ආයේ මේ පැත්තකටවත් එන්න එපා. කොහොමද ඩීන් ඉනවලා කියන්නේ අපිට මේ මායාකාරයෝ පිළිපදෙනෙක් ලොකු වැඩක් නෙවෙයි කියලා. මම කතා කරන්නේ මායාකාරයෝ ගැන නෙවෙයි මෝඩියෝ. උන් කාර්ද සේවය කරන්න කියලා. එතකොට තමයි සෑම්ට තේරෙන්නේ මේක ඩීමන් කෙනෙක් සම්බන්ධයි කියලා. මේ දැනුත් මේ ඩීමන් කෙනෙක් ඉන්නවා. සෑම් ආගේ පස්සෙන් එවි. ඒක ඔයාලට හිතාගන්න බැරි තරම් බලවත්. සෑම් මේව විශ්වාස කරත් ඩීන්ට මේව ගානක් නැහැ. අයියෝ සෑම් මේව විශ්වාස කරනවා කියලා නම් කියන්න එපා. මේක බෙරුවත් එක සෙල්ලම් කරනවා. ඉතින් මේකත් එක ලොකු ආගියුමන්ට් එකක් යනවා. රූබි සහ ඩීන් අතරේ. ඉතින් මේවත් එක හොඳටම යකාගෙන වැඩින් රූබිට වෙඩි තියන්න ඕන වෙන්න තියලා තමයි සෑම් පැනලා තුවක්කුව වෙන පැත්තකට හරවන්නේ. ඉතින් ආයේ මණික් පැත්ත හැරෙද්දි රූබි මෙතනින් යන්න ගිහිල්ලා. ටීන් මොඩල් එක දෙන්නේ හොඳටම මල පැනලා. සෑම් මොනවද හිතාගෙන ඉන්නේ? උන් ඩීමල්ලා. උන් තෝනේ අපිව වරන්න. අපි තෝනේ උන්ව වරන්න. ඉතින් සෑම් අහන්න කලින් ඩීමන් කෙනෙක් එක්ක හිර වෙලා ඉද්දි ඇයි එයාව බේරගන්න හැදුවේ කියලා. ඩීන් මව දන්නව මේක බයාරකයි කියලා. ඒත් මෙයා අපිට ප්‍රයෝජනවත්. කොහොමද ඩීන් කියන්නේ නම් ඒකේ අපිව මරන්න කලින් අපි ඒකව මරමු කියලා. කොහොමද සෑම්ගේ අයිඩියා එක නම් රූබිරිය දව්වේ මේ ඩීමන්ලත් එක්ක තියෙන යුද්ධේ කොහොම හරි දිනන එක. කොහොමද ඩීමන් කෙනකින් උපදෙස් ගන්න හින්දා ඩීන් අහන්නේ සෑම්බට මොකුත් අවුලක් නැහැ නේද කියලා. ඒ වගේම දැන් සෑම් ඉස්සර වගේ නෙවෙයි. දැන් මොනවා හරි නපුරු දෙයක් අහුණා සෑම්ට ඕනේ කෙලින්ම මරලා දාන්න. ඉතින් ඩීන් මත වෙන්නේ සෑම් දැන් කලින් වගේ නොවන නිසා. ඩීන් ඔයා හරි මම කලින් වගේ නෙවෙයි. ඔයාට ඒව වලකින් යන්න යනවා. ඊට පස්සේ මට මේක තනියම කරන්න ඕන. ඉතින් මට මේ ෆයිට් එක දිගටම කරන්න ඕන නම් මම වෙනස් වෙන්න ඕනේ. ඉතින් මට ඕනේ ඔයා වගේ වෙන්න. පේන විදිහට ඩීන් ඉන්නේ මුදින් නෙවෙයි. සෑම් මෙතන මොකක් හරි වැරදි. මගේ ඇඟ ඇතුලේ නිකන් පිහුවලින් අයින්නවා වගේ. දෙන්නටම තනිකව තේරෙනවා මෙයාලට තුනේවක් කරලා කියලා. සෑම් ඉක්මනට කාමරේ හොයන්න ගන්නවා. වැඩේ කියන්නේ සෑම්ට හොයාගන්න බෑ. ඩීන්ටත් හොඳටම අමාරුයි. සෑම් හැමතැනම හොයලා බැරිම තැන කෝල්ට් එකක් තරම් ඉක්මනට යන්න හදන්න. ඉන්නේ අය මදු හරි. ඩීන්ව බේර ගන්න. ඉතින් සෑම් දොර කඩාගෙන රිනේගේ විය ඇතුළේ ඉන්නේ. ඒ අයගේ යාළුවොත් එක්ක ජාත්සිව දාන ගමන් ඉති. දුවප්පෝ දික් කරලා ගෙලින්ම කියන්නේ මගේ කවුදරට යන්න දෙන්න කියලා. ඩීන් නමවටින් බිම වැරලිච්චි. එතෙන්ට එන්නේ රූබි. ඩීන් උස්සලා ඇඳකට දාලා එයා තමන්ගේ දෙන මල්ලකින් ඩීන්ගේ කට ඇතුළට මොනවද දියරයක් දානවා. ඉතින් රූබි කියන්නේ
මට අරක විදියට කතා කරන එක නවත්තපන් කියලා. ඉතින් ඒ නිසා එලිසබෙත් කියන්නේ අපි කාටවත් කරදර කරන්න හැදුවේ නෑ කියලා. ඒත් සෑම් කියන්නේ මතුන් එක නවත්තන්න. එහෙම නැත්තම් මැරෙන්නේ. ඉතින් දප්පර 5ක් දීලා සෑම් ගණන් කරන්න ගන්නවා. තුවප්පුවත් ලෝඩ් කරලා. ඒත් වැඩේ කියන්නේ එලිසබෙත් තා රිනේ කියන දේවල් වලින්. මෙයාලා වැරදිකාරයෝ කියලා පේන්නෙත් නෑ. මේ අතරේ ඩීන් අහන්නේ මොනවද වටේ පෙව්වේ කියලා. ඒක නහනම් අන්තිම සවුත්තු. තූබියවට කියන්නේ විච් කාප් කියලා. ඉතින් දුවක්කෝකුත් ඩීන්ට දීලා තූබිය මෙතනින් යන්න යනවා. හරි. සමහර විට ඒ ඔයා නෙවෙයි. ඔයා වෙන්න ඇති. නැත්තම් ඒ ඔයා. ඉතින් ටැමි හොඳටම බය වෙලා කියන්නේ මම දන්නේ නැහැ ඔයා මොනවද කියන්නේ කියලා. මෙතන ඉඳපු හැම කෙනාටම ගොඩක් දේවල් ලැබුණා. හැබැයි ඔයාට එහෙම නැහැ. ඒ මොකද? ඔයාට මොනවත් ඕනුවේ නැද්ද? එහෙම නැත්නම් දැන්ටමත් ඔයාට ඕනි දේවල් ඔයා අරගෙනද? හරියට මෙයාලගේ ආත්ම වගේ. මේක ඇත්තට ටැමිගේ ස්වභාවය වෙනස් වෙනවා. සෑම්ගේ අනුමානේ හරි. ටැමි කියන්නේ ඩීමන් කෙනෙක්. මගේ සහෝදරයට යන්න වෙන්න. මොකද එක්ස් බෑක් එක හොයාගන්න බැරි වුණාද? මේ විදිහට ඔයාගේ සහෝදරයා මැරිලා ඇත්තේ. ඉතින් මේකත් එක්ක සෑම් ටැමිට කෝල්ඩ් එකෙන් වෙඩි තියනවා. රූබි කිව්වා හරි. මෙයා ගොඩක් බලවත්. නිකම්ම මේ උන්දේ නවත්තනවා. ඊට පස්සේ කෙලින්ම සෑම්ව වීසි කරනවා. බිච් එකට ගිහලා සද වෙන්න. යාළුවෝ දෙන්න අහන්නේ ඔයා ගැස් වලට මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ටැමි කියන්නේ රෙනේ කට වහගෙන කියලා. ඉතින් මේකට දරා යන රිනේට වැඩි වෙලාවක් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. එලිසබෙත් ඉස්සරහම එයාගේ බෙල්ල අනිත් පැත්තට හරවනවා. එලිසබෙත් ළඟට ටැමි ගිහිල්ලා කියන්නේ උඹලා සේවය කරනවා කියලා පොරොන්දුනේ මට. උඹලා මොනවද හිතුවේ? was you thinking? විශ්වාසය තියාගන්නක. නෑ ඒ හැමදේම කරේ මම. උඹලුඹේ ආත්මවට විකිනිනවා. ඒකට ඕන්නේ එක හොඳ පොතක්. උඹලගේ පොත් සංගමයට ගිය එක විතරයි. ඊට පස්සේ ඩීමන් හැරෙන්නේ සෑම් දිහාවට. උඹ දන්නවද? මමයි මගේ යාළුවෝ බෝ වෙන ගමන් හිටියේ. උඹලටත් ඕනේ උඹලගේ නායකයෙක් කරගන්නද මාව? අපෝ නයි. අපිට දැන් අලුත් නායකයෙක් ඉන්නවා. ඇත්තම නායකයෙක්. ඉතින් අපි මේ ලෝකේ කෑලි කෑලි වලට ඉරලා දානවා. වැඩේ කියන්නේ එයාත් ඔයාට කැමති නැහැ. ඉතින් මෙහෙම කියලා ඩීමන් සෑම්ව වරලා හදන්නේ. ඉතින් සෑම් පිටියට තද වෙලා මැරෙන්න හදද්දි තමයි දොර කඩාගෙන ඩීන් ඇතුළට එන්නේ. මොකුත් කරන්න වෙන්නේ නැහැ. ඩීන්ටත් වෙන්නේ සෑම් වගේම ගිහිල්ලා පිටියකට තද වෙන්න. එක ගලෙන් කුරුල්ල වෙන්නයි. දැන් ඩීමන් හදන්නේ දෙන්නෝම මරන්න. ඒ එක තමයි මෙතෙන්ද රූඩි එන්නේ. ඕම ඉන්න. මට ඕනේ අත් එක කතා කරන්න විතරයි. උඹට මගෙන් මොනවද ඕනේ රූඩි? මම ඔයා නැතුව අතරමං වෙලා හිටියේ. අත ඕනේ ආයෙමත් ඔයාට එකතු වෙන්න. මම තමයි සෑම් ඩීන් මෙතෙන් විදියට වැඩ කරේ. පේන විදියට ඩීන් රූබි ගැන හිතපු විදිය හරි වගේ. මේ ඩීමන් රූබිගේ ටීම් එකේ නායකයා. පේන විදියට රූබි එක්තන අරගෙනයි. රූබි ළඟ තියෙන පිහියෙන් මේ ඩීමන්ව මරන්න හදන්නේ. ඒත් මේ ඩීමන් පිහිය අල්ල ගන්නවා. රූබි සහ ඩීමන් අතර ෆයිට් එකක් ගියා. මේ ඩීමන් රූබිට වඩා ගොඩක් ශක්තිමත්. ඉතින් රූබිට වෙන්නේ හොඳටම කුටි කන්න. ඉතින් අන්තිමේදී සෑම් බීන් දෙන්න මරන කලින් මේ ඩීමන් හදන්න මුලින්ම රූබිව ඉවරක් කරලා දාන්නේ. රූබි ළඟට යන ඩීමන් අමුතු කතාවක් කියනවා. මේක උඹලට කිව්වේ නැති ඇති. රූබි මනස ලෝකේ ඉඳපු මායාකාරියා. මම තමයි ගොඩක් කාලයකට කලින් මේකව ඩීමන් කෙනෙක් කරේ. ඉතින් කියන විදිහට රූබි ඩීමන් කෙනෙක් කියලා තියෙන්නේ. ඒ කාලේ තමන්ගේ ආත්මය කුණලා අපායට ගියාට පස්සේ. ඉතින් දැන් මේ ඩීමන් කරන්න හදන්නේ රූබිව ආයමත් අපායටම යවන එක. මේ ඩීමන් කියන මන්ත්‍රات එක්කයි රූබිගේ ඉන්න ඩීමන් එළිය දෙන්න හදන්නේ. හැබැයි මේ ලැබෙන chance එක එලිසබෙත් ගිහිල්ලා මේ සූර්යයට කටු වගේක් දාලා මන්ත්‍ර කියන ගන්නවා. පේන විදිහට එලිසබෙත් කරන දේ වැඩ කරනවා. කැස්සත් එක්ක ඩීමන් ගෙන ඇතුලේ මේ ඉදිකටු එළිය දෙනවා. ඉතින් වෙන දේ තේරුම් ගන්න මේ ඩීමන් නිකම් මෙයාගේ අත හොලවලා එලිසබෙත් යහක් එක නවත්තලා එලිසබෙත් කන් මාරලා දානවා. ඉතින් මේක පොඩි වෙලාවකට ඩීමන්ගෙන් බේරුණු ඩීන් රූබිගේ පිහියයි දෙක මේ ඩීමන්ට එනගෙන යනවා. ඉතින් මේ විදියට අද නම් නූලෙන් තමයි දෙන්නම ජීවිතේ බේරගන්න. ටික වෙලාවකින් ඩීන් එළියේ වටේම ලයිට් එක සෙන්න ගන්නවා. පේන විදියට ඩීන් නම් වෙන්න වෙලා තියෙනවා. රූබි මම මේ කෙලින්ම අහන්නම්. ඔයා කලින් මිනිස්සේ මැරලා පායට ගියා. ඊළඟට ඩීමන් කෙනෙක් වෙනවා. ඉතින් රූබි ලියන්නේ එහෙම තමයි කියලා. ආයමත් ඩීන් අහන්න. එතකොට මේ හැම ඩීමන් කෙනෙක්ම මීට කලින් මිනිස්සුද කියලා. මට මෙච්චර කලකට හමු වෙලා තියෙන හැමෝම එන්නවා. එහෙනම් මම ඊයාලා මිනිස්සු වගේ වෙන්නේ නැත්තේ. ගොඩක් අයට දැන් අමතකයි. මිනිස්සෙක් වෙන එක මෙනෝඩේද කියලා. ඒ නැති වුණා. අපායට ගියා මේක තමයි වෙන්නේ. අපාය Taman කවුද කියන එක පවා අමතක කරනවා. ඒ ජීන ගින්දරයි. කුරුඩු බවන්. ඔයාලා හිතා ගන්නවත් බෑ. ඒ වගේම වැඩ වෙන්නෙත් එක්කරයි. තවර්ස ගණක් යාවි. ඒ කොහොම වුණත් අපාය වගේ මනුස්සකද නැති කරලා දාවි. හැම ආත්මයක්ම අපායත් එක්ක මැදෙනවා. ඒ හැමෝම වෙන දෙයක් බවටපත් වෙනවා. ඔයත් අපි වගේ වෙයි. ඉතින් ඩීන් අහන්නේ මෙතන මාව බේරගන්න කිසිම ක්‍රමයක් නෑ නේද කියලා. ඉතින් රූබි ඇත්තම කියනවා. පේන විදියට ඩීන්ව බේරගන්න බෑ. එහෙනම් ඇයි සෑම්ට බොරු කිව්වේ? මොකද මට ඕනේ සෑම් මේක කතා කරන්න. මට ඕනේ
ඊමේල් එකට විරුද්ධව යව සූදානම් කරන්න. ඉතින් මට ඔයාගේ උදව් ඕනේ. ඩීන් අහනවා ඒ මොකටද කියලා. ඔයා දැක්ක නේද ඩීමන් එක්ක සෑම්ට වෙච්ච දේ. ඉතින් සෑම් තව රෙඩි වෙන්න ඕනේ. ඔයා නැති වුණාම එයා තනියම මේ විදිය කරගෙන යන්න ඕනේ. ඉතින් රූබි මෙතන යන්න හදට ඩීන් අහන්නේ. ඇයි ඔයාට ඕනේ? අපි දෙන්නව බලන්න. ඔයාට ඒක තේරෙන්නේ නැද්ද? මම අනික් කට්ටිය වගේ නෙවෙයි. අන්නම් මම එහෙම වෙන්න ඕනේ. ඒත් මම එහෙම නෙවෙයි. මොකද මම මතකයි. මනුස්සෙක් කියලා ඉද මොන වගේද කියලා. ඉතින් මෙහෙම කියලා රූබි අතුරු දාම් වෙලා යද්දි තමයි අද කතාව ඉවර වෙන්නේ. ඊළෙන්නම් සුබ දවසක් ඔයාලට.